නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දේමේ භික්ඛවේ අන්තාපබ්බජිතේන නසේවිතබ්බා යෝචායං කාමේසු කාමසු කල්ලිකානුයෝගෝ ඊනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝති. සදහවන්ත සත්පුරුෂ පින්නතුනි, අද දවස අප්‍රේල් මාසේ 25 වෙනිදා දවස. ඉතින් අපි දින 3ක භාවනා වැඩසටහනක් පවත්වාගෙන යන අතරතුර අද පළවෙනි දවස. ඉතින් මේ 2025 වර්ෂයේහි මේ පවත්වනු ලබන ඒ වැඩසටහන තුළ සඳේ කාලයේ අපි සිදු කරනු ලබන ධර්මානුශාසනාව සිද්ධ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් අද ධර්මානුශාසනාව පිළිබඳව මේ අයට පැහැදිලි වෙන්න ඇති. අපි මේ දින වකවානුවල භාවනානුයෝගීව කටයුතු කරනවා. ඉතින් අපි භාවනානුයෝගීව කටයුතු කරනකොට අපට ඒ ගත කරන ජීවිතයේ වඩාත් සාර්ථක, වඩාත් ප්‍රයෝජනවත් දිනයක් වෙන්න ඕනේ. ඉතින් මේ අය ඒ සඳහා බොහෝ විහෙස මහන්සි වෙනවා. කල යුතු දෑ මහා රාශියක් සිද්ධ කරනවා. ඉතින් එහෙමින් තමයි අපේ කාලය ගත වෙන්නේ. ඉතින් අපි මේ ජීවිතේ අපි කල යුතු දේවල්, නොකළ යුතු දේවල් තේරුම් අරගෙන කුමක් තුල අපි නිරත වෙන්න ඕනද කියන බවත් සිහිපත් කර ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී සිහිපත් කර ගන්න ඕනේ අපි මේ සිද්ධ කරන්නේ අපේ ජීවිතයේ වැදගත්ම වැඩපිළිවෙලක් මේ භාවනා කරනවා කියලා කියන එක. මොකද ඒ ජීවිතයට ඒ තරම්ම වැදගත් වෙන්නේ මේ ජීවිතවල මේ භාවනා කරනවා කියන මේ ශක්තිය අපි අපේ ජීවිතයේ ඇති කරගත යුතුම එකක්. බුදුදහමට අනුව අපි ඒ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා පින්කම් 3ක්: දාන, සීල, භාවනා. එහෙම නැත්නම් තව පැත්තකින් කියනවා නම් සීල, සමාධි, ප්‍රඥා. මේ නොඑක ආකාරයෙන් කිව්වත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ අපේ සිත දියුණු කරන්න, සිත වඩන්න, සිත මීට වඩා උසස් තත්වයකට අරගන්න. අපේ සිත පහත් තත්වයකටපත් වෙන හේතු තිබෙනවා. ඒ හේතු ඔක්කොම එකතු කරගෙන අපි අඩංගු කළ එක වචනයකින් කියනවා අකුසල ධර්මතාවයන් කියලා. ඉතින් ඒවා නොඑක් නම් වලින් හඳුන්වනවා. ඕග, යෝග, භ්‍රාන්ත, නීවරණ, සංයෝජන ආදී වශයෙන් මේ එක එක ගොඩවල් ගසමින් එක එක නම් වලින් හඳුන්වනවා අපේ සිත පහතට ඇදලා දමන දේවල්. ඒවයින් අපි අපේ සිත මිදෙනවා නම් අපි මේ ජීවිතේ පහතට ඇදලා දමන්නේ නැති ජීවිතයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ජීවිතය අපි කුමක්ද කළ යුත්තේ කියන බව ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපේ ජීවිතේ අපි මේ උතුම් කටයුත්ත සිද්ධ කළේ නැත්තම් මොකක්ද අපි කරන්න ඕනේ කියලා හිතන්න. මොකද අපි මේ ජීවිතේ ලබා ගන්න ඕනේ බොහෝ දේවල් ලබාගෙන තිබෙන්නේ. අපි මේ වගේ රටකට පැමිණෙනවා කියන එක, ඒ වගේම අපේ උගත්කම, ඒ වගේම අපි ඒ තුලින් ගන්නාලද වැඩපිළිවෙළවල්, මේවා සියල්ල අපට ලැබිලා තිබෙන්නේ. අපේ ජීවිතේ බොහෝ සැප සම්පත් අපි උදා කරගෙන තිබෙන්නේ. ඉතින් එහෙම ගත කරන ජීවිතයක බලන්න සම්පූර්ණ සැනසෙල්ල අපට තිබෙනවද කියලා. අපේ සිතෙන් සිත පහතට ඇදලා දමන ධර්මතාවයන් වලින් අපි බේරිලාද? එහෙම නැතුව අපි කොහොමද කටයුතු කරන්නේ කියන බව අපි සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මොකද කර ගන්න ඕනේ? සිත වඩන
භාවනා කියලා මේ හඳුන්වන මේ ධර්මතාවයන් අපි අපේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයක් ගත කරන්නට අපට මාර්ගයේ නිවැරදිව දේශනා කළා. අන්තවලට වැටෙන්න එපා කියලා දේශනා කළා. ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව තුළ ගත කරන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මැද ඉන්නවා කියන එක නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න ඕනේ. එහෙම ගමන් කළොත් තමයි අපි මේ ජීවිතේ වාසනාවන්ත වෙන්න, සාර්ථක වෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරගත්තා වෙන්නේ. ඒක කල්පනා කරගන්නට බුදුරජාණන් වහන්සේ අපි අන්ත කියලා පෙන්වුවේ බොහෝ සැප දෙන එකත් දුක් දෙන එකත්. ඉතින් සැප දුක කියන මේ දෙකෙන් තොර තැනක් තමයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මොකද සැප කියන ධර්මතාවයත් ඇති වෙලා නැති වෙලා යනවා. දුක කියන ධර්මතාවයත් ඇති වෙලා නැති වෙලා යනවා. සංසිද්ධියක් වශයෙන් ගත්තොත් මේ දෙකම එකයි. ඒ මොකද සැපත් නැති වෙනවා, ඒ වගේම දුකත් නැති වෙනවා. එහෙමනම් අපේ සැපත අපේ සහනයේ තියෙන්න ඕනේ සැපත් දුකත් නැති තැනක. එතකොට කල්පනා කරගන්නට අපි ඒ தත්ත්වයට අපේ සිතක් අරගන්න තමයි අපි මේ ලොකු වෙහෙසක නිරත වෙන්න උත්සාහවත් වෙන්නේ. එතකොට මේ අන්ත දෙකෙන් අයින් වෙනකොට අපිට තියෙනවයි කියලා අපි මතක් කළා මධ්‍යම ප්‍රතිපදාව. මච්චිමා පටිපදා. තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය නිබ්බානාය සංවත්තති කියලා මේ ධර්මයේ විස්තර වෙනවා. මොකද මේ මධ්‍යම ප්‍රතිපදාව තුලින් මොකද්ද සිද්ධ කරගන්න යෙදුනේ? තථාගතේන භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. තථාගතයන්න් වහන්සේ මොකද්ද ඇති කරගත්තේ? මේ අරිහත් භාවයේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස තමයි මේ මධ්‍යමා ප්‍රතිපදාව උන්වහන්සේ මේ අනුගමනය කළේ. ඒ වගේම බුදුහාඳුරන් වහන්සේ තත්ත්වයටපත් උනේ. ඒක බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය උපසමාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා බුදුහාඳුරම දේශනා කරනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපැදීම තුළින් නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාව තුළින් බුදුරජාණන් වහන්සේ අபிසම්බුද්ධා මේ සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. චක්කුකරණී ධර්ම චක්සුසේ පහළ වුණා. ඥානකරණී ඥානය පහළ වුණා. උපසමාය නිවන නැමැති ධර්මතාවයක් දකින්න. උපසමාය අභිඥාය ඒ කියලා කියන්නේ ගැඹුරු නුවණක් කරා ගමන් කරන්නට යෙදුන සම්බෝධාය සම්බුද්ධත්වයට හේතු වුණා. නිබ්බානාය නිවන් පිණිස හේතු වුණා. මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ අංග 8 තුලින් තමයි අපිට ගමන් කරන්න තියෙන්නේ. එතකොට කල්පනා කරන්ට මේ අංග 8කින් යුක්ත නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා. එතකොට එහෙමනම් මොකද්ද මේ ඇති කරගන්න තේදුනේ? මේ නුවණ ඇති කරගත්ත. නිවන දක්වා ගමන් කළා. ඒ නිවන කරා ගමන් කරන්නට වෙන්නේ හොඳ නුවණකින් ප්‍රඥාවකින්. ඒ නුවණ තියෙන්නේ මේ ලෝකේ ඇත්ත ඇති සැටියට දැනගෙන.
මේ ලෝකේ ඇත්ත කියලා අපි විශ්වාස කරන දේවල් රාශියක් තියෙනවා. ඒ අතරින් අපි ඇත්තම ඇත්ත වෙන දේ තමයි මේ ලෝකෙහි දුකක් තියෙනවා කියන එක. හැම දෙයක්ම වෙනස් වෙනවා කියන එක. නේද? ඒ වගේම මේ කිසිවක් මට ඕනේ විදිහට මගේ වශයෙන් පවත්වා ගන්නට බැහැ කියන එක. මේ කරුණු කාරණා එකතු කරගත්තාම ඒ හැටියට අපට හොඳ වාසනාවන්ත ජීවිතයක් ගත කර ගැනීමේ අවස්ථාව තිබෙනවයි කියන බව සිහිපත් කර ගන්න ඕනේ. එහෙමනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අපට පිළිපදින්න අනුගමනය කරන්නට මේ තිබෙන වටිනාම ක්‍රමය. එතකොට ඒ විදිහට සිහිපත් කර ගන්න ඕනේ. මේ මධ්‍යම ප්‍රතිපදාව තුළින් බුදුහාඳුරන් වහන්සේට මොකද වුනේ? ඒ නිසා කොයිතන කරා ගමන් කරන්න පුළුවන් වුණාද කියන බව අපි තේරුම් අරගන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා මේ ඇත්තම ඇත්ත දේවල් තුන. අපි මුලින් සඳහන් කරගත්තනේ මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන මේ ලක්ෂණ තුන තමයි ඇත්තම ඇත්තේව හැටියට එතකොට මේ ලෝකෙහි තිබෙන්නේ. ඊට වඩා නොයෙකුත් දේවල් අපි ඇත්ත කියලා හිතනවානේ. මේ ඇත්ත ධර්මතාවයන් ටික අපි ප්‍රත්‍යක්ෂවම දැනගත්තොත් අපේ හිතේ කරදර බාධක ගොඩක් අඩු වෙනවා. එහෙම නැති වුණොත් තමයි අපට කරදර බාධක ගොඩක් වෙන්නේ. අනිත්‍යයි. ඇති වුණ හැම දෙයක්ම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. නැති වෙනකොට ඉතුරු කළා නැති වෙන්නේ නැහැ. ඇති වුණ සියල්ලම නැති වෙනවා. ආයේ ඒ වගේ දෙයක් හට ගන්නවා. ඒක තමයි දිගින් දිගටම ඉස්සරහට යන්නේ. ඉතින් ඒවා අපේ කැමැත්තේ හටගන්නේ නැහැ. අපට ඕනේ විදිහට ඒවා තීරණය කරගන්නත් බැහැ. එතකොට බලන්න ඒවා කොච්චර වෙනස් වෙනවද කියලා. එතකොට මෙන්න මේ වෙනස් වීමත් ඒ වගේම දුකත් ඒ වගේම මේ කිසිවක් අපේ කැමැත්තේ අපේ වශයෙන් අපට ඕනේ විදිහට කරගන්න බැරි වෙන එකත් ඒ තුල තිබෙන එකක්. ඒක කල්පනා කරගන්න අපි මේ ධර්මතාවයන් ටික මනවින් තේරුම් ගන්නට පුළුවන් වෙන තරම තමයි හිත නිදහස් වෙන්නේ. මොකද මේ ලෝකේ ජීවත් වෙනකොට අපි නිට්ටයයි කියලා හිතුවට දැනගත්තට ඒ ගැන මෙනෙහි කළාට අපි නිතර හිතාගෙන ඉන්නේ මේ අනිත්‍යයි කියන එක නෙමෙයි නිට්ටයයි කියන එක. එතකොට නිට්ටයයි කියලා හිතාගෙන ඉන්න අපි අනිත්‍ය වුණොත් එහෙම අන්න එතෙන්දී අපේ සිත ගැටෙනවා. යමක් නිට්ටයයි කියලා අපි හිතාගෙන ඉන්න දේවල් ටික වෙනස් වුණොත් අපේ සිත ගැටෙනවා. එතකොට කල්පනා කරගන්න එහෙම වෙනකොට අපේ ජීවිතේ ඒ වටිනාම ආකාරයෙන් ගත කර ගැනීමේ ශක්තිය අපිට නැති වෙනවා. ඒ නිසා කල්පනා කරගන්න මේ විදිහට අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචාව, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය. මෙන්න මේ තුන සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි විශේෂයෙන් අපි වඩන්න ඕනේ. සමාධිත්‍ය අපි දැකීම නිසා ඇති කර ගන්න ඕනේ. ඒ වගේම සම්මා සංකප්පයත් ඒ දැකීම නිසා ඇති කරගත යුතු දෙයක්. ඒ වගේම සම්මා වාචා කම්මන්ත ආජීව කියන ඒවා අපි ආරක්ෂා කරගත යුතු දේවල්. ඊළඟට සම්මා වායාමයේ කියන එක අපි වඩන්න ඕනේ. සම්මා වායාමයේ වඩනවා කියලා කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නවා. මේක කාටත් හොඳට කටපාඩම්. නමුත් බලන්න අපි දවසකට මෙහෙම මේ වැඩපිළිවෙල තුල කොච්චරක් නිරත වෙනවද කියලා. අපේ සිතට ඇති වෙන අකුසල සිතිවිල්ලක්
ඒ සිතින් බැහැර කරන්නට අපි කොච්චර කාලයක් ශ්‍රමයක් වැය කරනවද? ඊළඟට හිතලා බලන්න අපේ සිතේ හටගන්න හොඳ දෙයක් දියුණු කරගන්න අපි කොච්චරක් උත්සාහවත් වෙනවද? නරක දෙයක් නැති කරගන්න නරක දේවල් කියලා කියනකොට අර අපි කියවන්නේ නරක ගොඩවල් ගොඩක් තියෙනවායි කියලා. ඒ ගොඩවල් එහෙම නැත්නම් අකුසලයන්ට, ලෝභයට, දෝෂයට, මෝහයට වැටෙන දේවල් අපේ සිතට පැමිණෙනකොට අපි ඒව නැති කරගන්න කොච්චර උත්සාහවත් වෙනවද? බලන්න මේ වායාමයේ අපි ළඟ තිබෙනවද? ඒ ශක්තිය අපි ඇති කරගෙනද තිබෙන්නේ? එහෙම නැත්නම් මේක අපෙන් ගිලිහෙනවා. ඒ නිසා කල්පනා කරගන්න මේ වායාමයේ අපි ඇති කරගන්න ඕනේ. මේ සඳහා අපි ඒ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. මේ ව්‍යායාමයේ එහෙම නැත්නම් වායාමයේ අපි ඇති කරගන්න ඕනේ, වඩා ගන්න ඕනේ, දියුණු කරගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගයේ තුල අපි ගමන් කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේම සම්මා සතිය සිහියත් වඩා ගන්න ඕනේ. මේ සිහිය අපේ මුළු ජීවිතේ පුරාම හැමදාම හැම මොහොතකදීම තියාගන්න ඕනේ වටිනාම ධර්මතාවයක්. සිහිය කියලා කියන්නේ. ඒ නිසා සිහිය කියන මේ ධර්මතාවය අපි අපේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ කියන බවත් මේ මොහොතේදී සිහිපත් කර ගන්නට. ඉතින් ඒ විදිහට අපි මේ ජීවිතයේ මේ සතිය වඩා ගන්න ඕනේ. සිහිය ඇති කර ගන්න ඕනේ. සිහිය ඇති කර ගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ සිහිය වඩන ආකාර 4ක් දේශනා කරනවා. ඒක තමයි අපි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට ඒ තුල අඩංගු වෙනවා කායානුපස්සනාවත්, වේදනානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, ධර්මානුපස්සනාවත්. එතකොට මේ කරුණු 4 ඔස්සේ ගමන් කරලා තමයි අපි මේ ජීවිතේ මේ මග ගමන් කරන එක හරියට නිවැරදි කරගන්න ඕනේ වෙන්නේ. එතකොට එහෙම සිහිපත් කරලා අපි මේ සතර සතිපට්ඨානය වඩන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. සරලව කිව්වොත් එහෙම පච්චුප්පන්නේන යාපෙන්ති. මොකද්ද වෙන්න ඕනේ? වර්තමානයේ ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒ නිසා අපට මේ ධර්මතාවයේ දියුණු කර ගන්න පුළුවන්. එතකොට තමයි හිතට ඇති වුණ අකුසල ධර්මයක් ප්‍රහීන වෙන්නේ, කුසල ධර්මයක් වර්ධනය වෙන්නේ. ඒ නිසා කල්පනා කර ගන්නට අපි ඒ වටිනා උදාර උතුම් පින්කම ඊටා මනවින් සිද්ධ කරගත්තා කියන බවත් සිහිපත් කරගෙන මේ සිදු කර ගන්නට යෙදුන මේ ශක්තිය අපි වඩා දියුණු කර ගන්න ඕනේ කියන බව අදිෂ්ඨාන වශයෙන් නැති කර ගන්න ඕනේ. ඒ මොනොත් තමයි අපේ වැඩපිළිවෙල සාර්ථකත්වයට පත් වෙන්නේ. ඒ නිසා කල්පනා කර ගන්නට ඒ බුදුරජාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව ගැන දේශනා කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මේ චතුරාර්ය සත්‍ය. දැන් අපි ආපහු යන්න ඕනේ සම්මා සතිය, සම්මා සමාධිය. එතකොට හිත නීවරණ ධර්මයන්ගෙන් ඈත් වෙනකොට තමයි සමාධියට එන්නේ. එහෙනම් අපි නීවරණ ධර්මයන් අයින් කරලා ඈත් කරලා නැති කරලා දමන්න ඕනේ. නේද? නීවරණ ධර්මයන් අපි ළඟ තිබුණොත් ඒ කටයුත්ත සිද්ධ කරගන්නට බැරි වෙනවා. එතකොට කල්පනා කරගන්නට මේ විදිහට අපි මේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා 4 වඩන්න ඕනේ. ඒක තමයි අපි භාවනා කරනවා කියලා කරන්නේ. එතකොට අපි කය දෙස බලාගෙන කටයුතු කරනවා. සිත දෙස බලාගෙන, ආයතන දෙස බලාගෙන. මේ විදිහට අපි මේවා මේ කරනකොට පුරුදු පුහුණු කරනකොට තමයි
ඒ තත්ත්වයට අපිට අපේ සිත ගෙනියන්න පුළුවන් වෙන්නේ. එතකොට ඉන්සා කල්පනා කරගන්නට අපි හැමදෙනාම ඒ ආර්ය ශ්‍රායික මාර්ගය අනිවාර්යයෙන්ම වඩන්න ඕනේ. සතර සතිපට්ඨානයේ වැඩි යුතුයමයි. ඉතින් එහෙම කරනකොට තමයි අපි මේ ජීවිතේ ප්‍රයෝජනයක් ගත්ත පිරිසක් බවට පත් වෙන්නේ. ඉතින් එහෙමනම් කල්පනා කරගන්නට අපි මේ ජීවිතේ ඇති කරගන්න ඕනේ උදාර ශක්තිය මේ සතර සතිපට්ඨානයේ තුල ගත කරන එක අපි ජීවිතේ සකස් කරගන්න ඕන දෙයක් කියන බව සිහිපත් කරගෙන ඒ අනුව කටයුතු කරගන්නට වෙනවා. එතකොට ඒ තුලින් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මේ අපි මුලින් සඳහන් කළා වගේ චතුරාර්ය සත්‍ය ධර්මයන්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරනවා දුක්ඛ සත්‍ය, ඒ ආර්ය සත්‍ය, ඒ වගේම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ආර්ය සත්‍ය කියන මේ ආර්ය සත්‍යයන් හතර ගැන තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ. එතකොට මේ ආර්ය සත්‍යයන් හතර දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්න ඕනේ. සමුදය සත්‍ය අපි ප්‍රහීන කරන්න ඕනේ. ඒ වගේම නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න ඕනේ. ඒ වගේම ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට මේ සැනසෙල්ල ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒක කල්පනා කරගන්න අපි හැමදිනම මේ කටයුත්ත තුළ නිරත වෙන්න පුළුවන් පරිසරය අපි හදා ගන්න ඕනේ. අපේ නිවසේ හරි ඒ යම් තැනක හෝ මේ ස්වභාවය ඇති කරගත්තොත් තමයි අපිට මේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කල්පනා කරගන්න මේ මොහොතට මේ ඇති කරගන්න ඒ ශක්තිය ජීවිතය ඇති කරගන්නයි කියන බව නැවත නැවත අපි සිහිපත් කරනවා. එහෙම කරනකොට තමයි ඒ යම් යම් දුර්වලකම් අඩු වෙලා සැප සම්පත් පිරී යන එකක් බවට පත් උනේ. හොඳයි. ඉතින් කල්පනා කරගන්න මෙන්න මේ කරුණු ටික තමයි අපි වැඩපලින් අපි මේ සිද්ධ කරගත යුතු වටිනාතම කර්තව්‍යය. එනිසා ඒ වැඩපිළිවෙලත් මනමින් සකස් කරගන්න දුනා. ඉතින් දැන් කල්පනා කරගන්න අපි මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි මේ දවස් තුන ඇතුළතදී මේ සතර සතිපට්ඨානය වඩන්න. ඒ සතර සතිපට්ඨානය වඩන විදියමයි බුදුහාඳුරන් වහන්සේ අපට දේශනා කරන්නේ. එනිසා මොදට සිහිපත් කරගෙන මේ ජීවිතේ මේ ධර්මතාවයන් වඩා ගත්තොත් චනසිල්ල සහනෙන් ඉන්න පුළුවන් අපට ලොකු ආරක්ෂකයෙක් ලැබෙනවා. එතකොට ඒ ධර්මතාවයන් අපි ජීවිතය තුළ වඩාගත යුතු හොඳ ධර්මතාවයන් කොට සිහිපත් කරගෙන අපි මේ මොහොතේදී සෑහෙන විලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට. එතකොට කල්පනා කරගන්න නත්පත් වන උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුන අල්පේ සාක්‍ය මහේ සාක්‍ය ආදී ඒ දෙවියෝ අපිව සුරක්ෂිතව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අපවත් දුසසුනත් අපේ ගේතර වතු පිටි ආදී සියලු දේ සුරක්ෂිතව
දෙවියෝ අපි හැමදෙනාම ආරක්ෂා කරත්වා විශේෂයෙන්ම අද ඒ දානමය පුණ්‍ය ධර්මයේ සිද්ධ කරන්නට යෙදුනේ අපේ මහේන්ද්‍ර මහත්මයා චන්ද්‍රකාන්ති අම්මා ඒ වගේම ඒ ඩැනි බෑනනුවන් ශශිකා දුව චතුර පුතා ඇතුළු ඒ සදහැබර පින්වත් පිරිස ඉතින් විශේෂයෙන්ම ඒ අපේ මහේන්ද්‍ර මහත්මයාගේ ආදරණීය පියතුමන් ප්‍රධාන මෞතුමිය පියතුමන් ප්‍රධාන ඒ පරම්පරානුව යාතෝමිය පෙරළව ඒ වගේම අපි මේ පරිලවිඥා ඒ හැම දෙනාමත් ඒ වගේම අපි චන්න පුතා ඇතුළු පිරිස දිවා දාණය දුන්නේ මදාරාදුව ඒ වගේම විනුල් විනුක් කියන අපේ පුංචි දරුවන් දෙපළ ප්‍රධාන ඒ සියලු දෙනාම ඉතින් ඒ හැම දෙනාගේම ජීවිත වාසනාවන්ත වේවා ඒ වගේම ඒ අය දෙවියෝ යහතින් මනාව කලට වේලාවට සුරක්ෂිතවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා